Welcome to Mali Vlog. අද අපි කතා කරන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේ සිදුවෙච්ච කේතනීය මරණයක් ගැන. මේක ඇමරිකාවේ ප්‍රසිද්ධියට පත්වෙන්නේ The Black Dahlia Murder කියලා. එහෙනම් එන්න අපි කතාවට යමු. මම මේ කතා කරන්නේ වර්ෂ 1947 ජනවාරි 15 වෙනිදා ගැන. ලොස් ඇන්ජලිස් නගරයක තනකොළ මැදින් හමු වුණේ මුළු ඇමරිකාවම හොලවපු මිනිහා. ඇගේ නම වුණේ එලිසබෙත් ජෝඩ්. නමුත් ලෝකයේ ඇයව දැනගත්තේ The Black Dahlia කියලා. එලිසබෙත් ජෝඩ් කියලා කියන්නේ වයස අවුරුදු 22ක හොලිවුඩ් ස්ටාර් වෙන්න හීන දැක්ක ලස්සන කෙල්ලෙක්. ඒ හීන හැමදේම විනාශ වුණේ එකම එක රැයකින්. ඇයව අවසන් වරට ජීවතුන් අතර සිටියදී දැකලා තිබුණේ 1947 ජනවාරි 9 වෙනිදා. ජනවාරි 15 වෙනිදා උදේ හරියටම 10ට විතර තරුණ ගැහැණු කෙනෙක් සහ ඇගේ 3 හැවිරිදි දියණිය තනකොළ මැදින් ඇවිදිනකොට හිතා ගන්න බැරි දෙයක් තමයි ඔවුන්ගේ නිත ගැටෙන්නේ. ඔව්, එලිසබෙත් ජෝඩ්ගේ සිරුර. ඒක හරියටම භයානක නයිට්මෙයා එකක් වගේ. සිරුර දෙකට කපලා තිබ්බා. බඩ ඇතුලේ තිබිච්ච දේවල් එළියට අරගෙන ආයෙමත් ඇතුලට දාලා තිබ්බා. මුහුණේ කටේ කෙළවර කන දක්වාම දෙපැත්තටම ඉරලා තිබ්බා. පොලිස් ඉන්වෙස්ටිගේෂන් පටන් ගත්තා. කේස් එක හැමදාම වගේ හෙඩ්ලයින්ස් වලට ආවා. හරියටම සතියකට පස්සේ ලොස් ඇන්ජලිස් එක්සැමිනර් නිවුස්පේපර් එකේ එඩිටර් කෙනෙක්ට කෝල් එකක් ආවා. මම තමයි කිලර් කියලා. ඒ කෙනා එලිසබෙත්ගේ පර්සනල් දේවල් පෝස්ට් කරලා යවුවා. නමුත් කිසිම වෙලාවක රියල් කිලර්ව අල්ලගන්න බැරි වුණා. සස්පෙක්ට්ස්ලා 100කට වැඩිය ප්‍රශ්න කළා. ඩොක්ටර්ස්ලා, සෙලිබ්‍රිටිස්ලා, කොමන් මිනිස්සුත් හිටියා. නමුත් ප්‍රූෆ් එකක් තිබුණේ නැහැ. අවුරුද්දක් ගියාට පස්සේ ඔෆිෂියලි The Black Dahlia Murder එක අන්සෝල්ඩ් වුණා. මේක ඇමරිකාවේ තියෙන oldest unsolved murder cases වලින් එකක්. එලිසබෙත් ජෝඩ් මැරෙනකොට එයාට වයස අවුරුදු 22යි. එයාගේ හීන එතනින්ම ඉවර වුණා. නමුත් අදටත් ලෝකයේ මිනිස්සු එයා ගැන කතා කරනවා. ඉතින් ඔයා හිතන විදිහට ඇත්තටම කවුද මේක කරේ? තවත් මේ වගේ true crime කතා බලන්න ආසයි නම් like කරන්න, comment කරන්න, follow කරන්න.